මේ පැත්ත ඔක්කොම තමිලි පාටවල මේ පල්ලේ ඔක්කොම දම් පාටලා තියෙනවා. මේ පැත්තෙන් අරගෙන යනකොට අපිට පේන්නේ කොහොමද මෙහෙන් යනවා වගේ. කරා විතරයි. අස්සක් කොහෙන්න ගත්තා මේ ඊයේත් පස්සේ අද්දි. නම් ඉතින් සිරිපාද අඩුවට සමදීර අපි ඉතින් ආයේ පහලට යන්න හදන්නේ. හලෝ සුබ දවසක් කාර හැමෝටම. අද ඇවිල්ලා ඉන්නේ සමනල අඩවියේ තියෙන ලස්සනම කන්දක් හොයාගෙන යන්න. කන්දේ නම තමයි කුණුදිය පවුව. අපි ඉස්සෙල්ලාම එන්න ඕනේ එරත්න පාරෙන් සිරිපාද කරුණාකරන පාර ඇවිල්ලා කිලෝමීටර් 3ක් වගේ යද්දි තියෙන වල්නගල ඇල්ල තියෙන වල්නගල අම්බලම තියෙන අම්බලමේ පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මේ ඩෑම් එකත් එක්ක මේ ඇල්ල හම්බෙනවා. ඇල්ල එක්කම ඩෑම් එක දිගේ ගිහිල්ලා මෙතනින් කැලේට ඇතුළු වෙන්න ඕන. මේකට එහෙම නිශ්චිත කියලා පාරක් නෑ. අපි පාරක් හොයාගෙන තමයි යන්න ඕනේ. මේ ටිකක් අමාරු ගමනක් තියෙන අනිත්යට වැඩිය. මේ ඔන්න මේ පාරෙන් උඩට යන්න ඕනේ. පාරක් අපි හදාගෙන අර නෝමල් පස් පාරක් මුකුත් නැහැ. ගල් වලින් පැන පැන තමයි යන්න තියෙන්නේ. සාගට් එක නම් කොහොම හරි දවල් උඩට යන්න. මේකට පට්ට රසින් වීදුරක් වෙනවා සිරිපාදෙත් එක්ක මර රසින් වීදුරක්. මෙතනින් මෙහෙම ඉස්සරහට යන්න ඕනේ. පාරක් නැහැ. මේ වතුර පාරක් තියෙන වතුර පාර දිගේ තමයි අපි උඩට යන්න ඕනේ. මෙතනින් ඉස්සරහටම තියෙන කුඩාවල් නේද? මෙතින් පල්ලෙහා මහවල්ලකල ඒ ඇල්ල ගාවින් ඇල්ලත් එක්කම අයිනෙන් යන්න ඕනේ වතුර පාරකට. කුඩා වල්නගල ඇල්ලත් පාස් කරලා මෙතනින් පොඩ්ඩක් උඩට එන ගමන් තියෙන්නේ. අඩිපාර මෙතන මේ හරින ගාවට තියෙනවා. හැබැයි ස්ලොප් එක පොඩ්ඩක් කඩි. ටිකක් සැර ස්ලොප් එකක් තියෙන්නේ. මේ පාර නිකන් අතරමං වෙන ස්වභාවය වැඩි වගේ. බිස්කට් එකක් කමුද? බලන්න මේ කටු කෙටුරු ගහ. මේ වගේ හිත යන්නොත් නිකන් අතේවිලා ඉවරයි. මාර පරිස්සමෙන් යන්න ඕනේ මේ වගේ ගමන්. එතනින් කැලේ නැගගෙන ඉස්සරහට එද්දි එලිමහන්තනක් හම්බුණා. ඉස්සෙල්ලා ආයෙම වතුර පාරක් ළඟින්වත් යන්නේ ඉතිපැත්තකින් වතුර පාරක් පාරෙන් ඈතට ගියේ. දැන් එන්නේ වතුර පාර ළඟට ගිහලා අම්බෝ මතුණා වතුර පාර ළඟින් ඉස්සරහින්. හයි හයි එළියෙන් තියෙන රාතන ඉස්සරහින් මෙතන ඉස්සරහින් ඇවිල්ලා මේ ගල් ටිකට ඉස්සරහට ඇවිල්ලා ගල් දිග දිග ඉස්සරහට ඇවිල්ලා මෙතනින් පොඩ්ඩක් පාක් දාලා ආයේ මේ ගල් දිග දිගේ තමයි උඩට යන්න ඕනේ. ගල් දිග දිගේ මෙහෙන් උඩට යන්න පාර හොයාගෙන මේ පොඩි දිසීරාවක් යන ඒ වතුර පාර දිගේම තමයි උඩට යන්නේ. නැත්තම් මේ පාර අතරමං යන සීන් එකක් තියෙනවා ඒක. හයික් කරද්දි පාර වැරදිලා ගලක් යටට වෙලා ඉන්න අපි. වටයක් ගහුවේ පැය දෙකක් තුනක් තිස්සේ. බලන්නකෝ මෙතන පල්ලෙහෙන් ආවා. පල්ලෙහා මුකුත් වෙන්නේ නැහැ වැස්සත් එක්ක. හොඳටම තෙමෙලා ඉන්නේ. කොහොමද දැන් ගොඩක් දුර ආවා.
කොණිදිය පවුවේ අන්තිම හරිය තමයි මං හිතන විදිහට අන්තිම හරිය වෙන්න ඕනේ. යන්කෝ ගන්න ඉස්සරහට. පල්ලෙහා මුකුත් පේන්නේ. උත් වීඩියෝ එකක් කරගන්න බැරි වුණේ මේ. කියන්නේ පාර හොයාගන්න බැරුව එහෙම කියලා පාර ගස් ගලවගෙන පාරක් හදාගෙන ආවේ වැස්ස හොඳට. වැස්සත් එක මුකුත් කරගන්න බැරි. මාර කට්ටක් කෑවේ. ඉස්සර මං කිව්වට මේ ලොකු දුරක් නැහැ කියලා. එතන දුත් පැය දෙකකට ලොකු දුරක්. පට්ට දුර ඇතරන. හයික් එක ගොඩක් දුරයි ටිකක් අමාරුයි. කොහොම හරි ඉස්සු හැදෙනවා. కళని పట్టుకువదలనన్నవి చూడే నా కళ్ళు ఆ చూపులనల్లా తొక్కుకు వెళ్ళకు దయలేదా అసలు පිස්සු හැදෙනවා මේ එන්න බය 10ක් විතර ගියා. මට පාරවල් පාරවල් එක තමයි මේ අවුරුදු. එතන ටෙන්ට් එක සෙටප් කරනවා. මේ තියෙන්නේ ශ්‍රී බෝධ ස්ථානය. දැන් අපිට පේන්නේ මීදුත් එක්ක. පොට්‍රසන් විගතිය නෑ හයික් එක නම් දැන්ට ගිය බයික් වලින් කරපම් මාරුම හයික් එක. දැන්ට කරපම් හයික් වලින් කරපම් මාරුම හයික් එක. මාර දුරයි මාර රිස්කි. මාර අමාරු වෙන වැග් ගන්න බෑක්පැක් එකකට දෙන්නත් බෑ. what a dangerous. කොහොමද විගලස ඩොගෝඩ වීඩියෝස් ගන්නත් නෑ මේ ටෙන්ට් එක ටික සෙටප් කරගෙන තුනේ ටෙන්ට් එක රායනෝනේ. අපි ටික සෙටප් කරගෙන පොඩ්ඩක් ආවලා බලමු. අල්ල ගන්න සහ පා good morning. on renting එකෙන් පේන view එක. දැන් මාරම ලස්සන view එකක් තියෙන්නේ. මේ පැත්ත ඔක්කොම තමිලි පාටවල මේ පල්ලේ ඔක්කොම දම් පාටවල තියෙන්නේ. මම පේනවද දන්නේ නැහැ. මේ ඔක්කොම තමිලි පාටවල. මේ ටික දම් පාටවල තියෙන්නේ. පට්ටම ලස්සනයි කියන තේරෙන්නේ නැහැ. මාර view එකක් තියෙන්නේ. එතන ඊට පස්සේ මේ සිරිපාදෙත් එක්කම පිටවසේ මම හිතන්නේ අද නම් සිරිපාදේ මාරම මේ ඉරසේ බලා ගන්න පුළුවන්. අර ලයින් එකෙන් නැගලා චුට්ට මෙහාට වෙනවා. අපිට පේන්නේ අපි දැන් ඉරසේ බලන්නේ මේ සිරිපාද කට්ටිය අර පැත්තෙන් අර පැත්තට. දැන් මේ පැත්තෙන් අරගෙන එනකොට අපිට පේන්නේ කොහොමද මෙහින් එනවා වගේ. අපිට එන්නේ කොහොමද වැහිලා නේ. අරේට හොඳට පේනවා ඇති. දැන් අර උඩට ඔබට පේනවද මේ ඉර කැල්ල මෙහෙම වැටලා තියෙනවා. භාගයක් අර මෙහෙම ලයින් එක. දැන් මේ ලයින් එක ගිල්ල තියෙනවා.
ඊයේ අපිට හොර මේ අපේ රෙන්ට් එක ගාවට යාළුවෙක් එක්ක මත් පස්සේ දෙක ෆොටෝ ගන්න ඉඳලා ඉරෙද්දි මෙන්න සිරිපාද මේ කියන්නේ යාළුවෙක් ආවයි කියන්න මේ කොටියෙක් ජරා කරලා මම ඊයේම මෙතනට ආව ෆොටෝ එකක් ගහන්න මේ එතකොට නම් තිබෙන්නේ නැහැ ඊයේ රාත්‍රී තමයි ඇවිල්ලා තින්නේ මම හිතන්නේ මේ අපිට ස්ක්‍රීන් අතන කඳුකර කොටින් ඉන්න ලොකු බලපෑමක් නැහැ ඉතින් ඒ නිසා බලන්න දෙන්නේ නැහැ ඌ ඇවිල්ලා උගේ පාඩුවේ යන්න නැත්තේ ඊයේ කොටිය එකයිද සිරාවට මං ඊයේ දෙන්නම ගියා ඊයේ මේ ෆොටෝ ගහන්න ඒ වෙලාවේ තිබ්බේ නැහැ නෑ බං එතන හිටුණා රතුකම් මුල්ලිනැයි කියන නුඹ ලංවී මට ඉඟි කරන හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්න තනියෙන් හිත සොයනා රෑම සඳ අස්සෙන් තරුයිකි බින්දා හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා බඳීමා නුඹ සොයාලා රෑ සඳහා සොයනෙමි මාර නොයාම සේතරුසේමා කුළුමුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කෙහෙරල් ගවසා සුවඳින් වියලීලා පෙන් දෙතුලින් රුරන හැඟුනේ දැන් නම් සීතල අඩු වෙලා තියෙන ගොඩක් මේ ඊයේ තෙමිච්චන් තුන් ටිකයි ඔක්කොම ටික මෙතන වේලෙන්න දාලා තියෙන්නේ අපි කැම්ප් කරපු තැන අස්කරා විතරයි මෙතන කැම්ප් කරපු තැන අස්කරා විතරයි පට්ට වැස්සක් වහින්න ගත්තා මේ ඊයේත් ඇස්සේ යද්දි දැන් යද්දිත් වහිනවා හරියටම මේ අපි එනං ඉතින් සිරිපාද අඩුවට සමුදීර මෙතන සිරිපාද අඩුවට සමුදීර අපි ඉතින් ආයේ පහලට යන්න හදන්නේ එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු දැන් මේ වීඩියෝ එක ඉස්සරහට ගන්න දේවල් නැහැ ඊයේ ලොකුවට වීඩියෝ එකක් කරගන්න බැරි වුණා මේ වැස්සයි පාර අතර මං වෙච්ච නිසා එන පාරේ ඒක වීඩියෝ සෙට් එකක් ගන්න බැරි වුණා පුළුවන් වුණොත් මේක අන්තිම දැන් අපි යන ගමන් යන පාරේ කොහොමද අමාරු තත්ත්වය කියලා මේ වීඩියෝ එක දාන්න මේ බලමු එන්නේ යන්න අමාරුයි පාරක් නැහැ පාරක් හදාගෙන යන්න ඕනේ මේ ඒ නිසා ඊයේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා ලොකුවට පුළුවන් තැන්වලදී ගත්තා මේ ඊළ ඉස්සරහට හම්බෙමු මේ අලුත් ගෙඩියෙන් හම්බෙමු අලුත් ලොකේෂන් එක මේ තියෙන්නේ යන පාර දැන් මේ පල්ලෙහාට බහින ගමන් ඉන්නදී මේ ඉස්සර වීඩියෝ එකක් ගන්න අපි ආවේ මේ පාර නෙවෙයි අපි ආවේ කන්දේ වට මේ මෙහෙන් ඇවිල්ලා පාරක් හදාගෙන උඩට නැග්ගේ ඔතනින් යන්න අඩිපාරක් වගේ තියෙනවා පැහැදිලිවටම පාරක් නැහැ එක එක සත්තු ගිය පාර වලින් තියෙන නිසා මම මෙන්න සම්බන්ධතාව වැඩි